ශ්‍රී ලංකාවේ රාජාවලිය ලංකාවේ අතීත පාලකයන් ගැන කතා කරන වීඩියෝ මාලාවේ 45 වෙනි කොටසයි ඔන්න අද ඉදිරිපත් කරන්නේ. රාජාවලිය කලින් කොටස මම නතර කළේ ගුවනකබාහු රජතුමා මරණයට පත් වෙලා ධර්මපාල කුමාරයා රජකමට පත් වුණු තැනින්. ධර්මපාල කුමාරයා රජකමට පත් වෙනවත් එක්කම ගෝවේ පෘතුගීසි නිලධාරියා කෝට්ටෙට එනවා. ඒ ගුවනකබාහු රජතුමාගේ ධනය අත්පත් කර ගැනීමේ අරමුණෙන්. හැබැයි ධනය හංගපු තැනක් නම් හොයාගන්න ඔහුට බැරි වෙනවා. මේ අතර වීදිය බණ්ඩාර ඇතුළු සෙනවියන් ඔවුන්ට කියනවා සීතාවගේ යටත් කරගන්න උදව් කළොත් විහාරවලට අයිති ධනය ඔවුන්ට දීලා සියලු දෙනාම කිතු දහම වැළඳ ගන්න බව. මේ නිසා පෘතුගීසීන් ධනය සෙවීම නවත්වලා සීතාවකට පහර දෙන්න යනවා. සීතාවක සේනාව සටනෙන් පැරදිලා පසුබසිනවා. මේ නිසා සාමාන්‍ය වැසියනුත් නගරය අත්හැරලා පලා යනවා. පෘතුගීසීන් නගරය වනසමින් සතුන් පවා මරමින් සංහාරයක යෙදෙනවා. මේ කෝට්ටේ ජනතාවගේත් අප්‍රසාදයට ලක් වෙනවා. බොහෝ දෙනා කෝට්ටේ අතහැරලා සීතාවකට යන්න පටන් ගන්නවා. මේ නිසා බියට පත්වන ධර්මපාල රජතුමා පෘතුගීසි සේනා නැවත ගෙන්ව ගන්නවා. කෙසේ වෙතත් පෘතුගීසි නිලධාරීන්ගේ ධනය සෙවීමේ ආශාව යටපත් වෙන්නේ නැහැ. මේ සඳහා ඔවුන් සෙනවියන් එකිනෙකා අත්අඩංගුවට ගනිද්දී වීදිය බණ්ඩාර පලා යනවා. මේ අල්ලගත්ත සෙනවියන් ඉන්දියාවට ගෙනියන්න සැරසෙද්දී ධර්මපාල රජතුමා හිතාමත් අමාරුවෙන් ඔහුගේ බාප්පා කෙනෙක් වන තම්මිත්තව බේර ගන්නවා. මේ විදිහට තරමක ධනයක් කොල්ලකා ගන්න පෘතුගීසි නිලධාරීන්ට හැකියාව ලැබෙනවා. මේ හේතු නිසා පෘතුගීසීන්ව එපාවෙන වීදිය බණ්ඩාර කෝට්ටේ පාලනය තමන්ගේ අතට ගන්නවා. ධර්මපාල රජතුමා රූකඩ රජෙක් විදිහට පෙනී සිටිනවා. පෘතුගීසීන්ට විරුද්ධව වැඩ කරන අභීත වීදිය බණ්ඩාර වටා ජනතාව පෙළගැහෙනවා. මේ බව පෘතුගාලයේ රජතුමාට ආරංචි වෙනවා. මේ ගැන හොයා බලද්දී ඔහුට තේරෙනවා පෘතුගීසි නිලධාරීන්ගේ අකටයුතුකම් නිසා මෙය සිදු වූ බව. ඉතින් කොල්ලකාගත් ධනය ආපහු ලබා දෙන ලෙස පෘතුගීසි නිලධාරීන්ට අනකලත් ඔවුන් ඒවා විකුණා දමා අවසන්ව තිබුණා. කළ හැකි එකම දෙය වීදිය බණ්ඩාර සමග මිතුරු වීම බව සිතන පෘතුගාල රජතුමා ඒ සඳහා සාමදූතයන් යවනවා. කොල්ලකාගත් ධනය වෙනුවට මුදල් ගෙවීමෙන් වීදිය බණ්ඩාර එක්ක මිතුරු වෙන්න රජතුමාට හැකි වෙනවා. ඒත් කෙටි කලකින් නැවතත් ඔවුන්ට විරුද්ධව කටයුතු කරන්න වීදිය බණ්ඩාර පටන් ගන්නවා. මේ නිසා වීදිය බණ්ඩාර අල්ලගන්න දියුගෝද මේලෝ ප්‍රමුඛ සොල්දාදුවන් 10 දෙනෙක් යවනවා. මිතුරු වෙසින් වීදිය බණ්ඩාර රවටලා ඔහුව අත්අඩංගුවට ගන්න මොවුන්ට හැකියාව ලැබෙනවා. ඊට පස්සේ කෝට්ටේ නිල නොලත් පාලකයා විදිහට පෘතුගීසීන් පත් කරන්නේ ඔවුන්ට පක්ෂපාතී තම්මෙත්ත සූරිය බණ්ඩාරයි. ඔහු වීදිය බණ්ඩාරගේ බාල සහෝදරයෙක්. ඔහුත් ධර්මපාල රජතුමත් වීදිය බණ්ඩාරව නිදහස් කරගන්න කිසිම උනන්දුවක් දක්වන්නේ නැහැ. වීදිය බණ්ඩාරගේ වර්තමාන බිරිඳ වන සූරිය දේවි පමණක් නිදහස් කරගන්න උන් උත්සුක වෙනවා. සූරිය දේවි කියලා කියන්නේ මායාදුන්නේගේ දියණිය. වීදිය බණ්ඩාර මායාදුන්නේගේ සිරකරුවෙක් විදිහට ඉඳිද්දී ඔහුට පැන යන්න උදව් කරන්නේ ඇයයි. ඉතින් මේ වතාවේදීත් වීදිය බණ්ඩාරගේ පිහිටට එන්නේ ඇයයි. වීදිය බණ්ඩාර සිරගත කරලා ඉන තැනට කිට්ටු ගල්ගමුවට යන සූරිය දේවිය සිරකූඩුවට උමගක් කප්පනවා. මේ රහසිගත උමග ඔස්සේ පලා යන වීදිය බණ්ඩාර රයිගමට පැනලා ගිහින් බලකොටුවක් තනා ගන්නවා. එහි සිට පෘතුගීසීන්ට හා කතෝලිකයන්ට විරුද්ධව සටන් කරන්න පටන් ගන්නවා. මේ අතරේ වීදිය බණ්ඩාර නැති කිරීමේ උවමනාවෙන් ඉන්න මායාදුන්නේ පෘතුගීසීන්ට පක්ෂපාතී වෙලා ඔවුන්ගේ උදව් ලබා ගන්න උත්සාහ කරනවා. මායාදුන්නේගේ පුත්‍රයා වුණු ටිකිරි බණ්ඩාර සහ පෘතුගීසීන් අතර ඇතිවන ගිවිසුමකට අනුව සේනා දෙකම එකතු වෙලා වීදිය බණ්ඩාර අල්ලගන්න එනවා.
අවුරුදු 5ක්ම මේ විදිහට වීදියේ බණ්ඩාරව අල්ලගන්න වුන් උත්සාහ කළත් හැම විටම උන් පරාජයට පත් වෙනවා. අන්තිමේදී ටිකිරි බණ්ඩාර ප්‍රමුඛ 30000ක සේනාවක් එක්ක දරුණු සටනක් කරද්දී වීදියේ බණ්ඩාරට පලා යන්න සිද්ධ වෙනවා. වීදියේ බණ්ඩාර එවකට උඩරට පාලකයා වුණු කරලියද්දේ බණ්ඩාර හමු වෙලා ආරක්ෂාව ලබා ගන්නවා. ඒත් වීදියේ බණ්ඩාරව පළවා හරින ලෙස සීතාවක ටිකිරි කුමාරයා කරලියද්දේ බණ්ඩාරට බලපෑම් කරනවා. මේ නිසා සිය කැමැත්තෙන්ම වීදියේ බණ්ඩාර සත්කෝරළයේ ප්‍රාදේශීය පාලකයෙක් වුණු එදිරිල්ලේ රාළගේ වාසස්ථානයට යනවා. එදිරිල්ලේ රාළගේ මරණයෙන් පස්සේ සත්කෝරළයේ පාලනය වීදියේ බණ්ඩාර අතට පත් වෙනවා. මේ අතරේ විශාල හමුදාවක් එක්ක එන ටිකිරි කුමරුගෙන් ගැලවෙන්න ඔහු උතුරු කරයට පලා යනවා. උතුරේ දෙමළ පාලකයා වුණු වගරාජ හමුවන වීදියේ බණ්ඩාර පෘතුගීසීන් පළවා හරින්න විශාල සේනාවක් සංවිධානය කරගන්නවා. සටනට යෑමට පෙර නල්ලූර් කෝවිලේ ආගමික වතාවත් පවත්වද්දී වෙඩි බෙහෙත් ගොඩකට වැටෙන ගිනි පුළඟුවක් වරදවා වටහා ගන්න වීදියේ බණ්ඩාර කඩුව ඔසවාගෙන සටනකට සැරසෙනවා. මේ වරදවා වටහා ගන්න දෙමළ සෙන්පතියන් ඔහු හා සටනට එනවා. සියඹලා ගසකට පිටදී සිට ගන්නා වීදියේ බණ්ඩාර ඔවුන් සමග තනිවම නිර්භීත සටනක යෙදෙනවා. සියඹලා ගසට නැගගත් සෙබළෙක් පිටුපසින් පහර දී ඔහුව මරා දමන තුරුම සටනේ යෙදෙනවා. මේ වීරෝදාර සෙනවියාගේ මරණයෙන් පස්සේ ඔහුගේ පුත්‍රයා වුණු ධර්මපාල රජු පූජකයන්ගේ බලකිරීම මත ක්‍රිස්තියානි ආගම වැළඳ ගන්නවා. ඔහු දොන් ජුවන් ධර්මපාල නමෙන් බෞතිස්ම වෙද්දී ඔහුගේ දේවිය දෝන කතිරිනා නමෙන් බෞතිස්ම වෙනවා. මේ විදිහට ලංකා ඉතිහාසයේ තවත් පරිච්ඡේදයක් නිමාවට පත් වෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ කියලා ඊළඟ කොටසෙන් බලමු.